අයිබෝන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා අලුත් මලුත් channel එකක්. ඔයගලන්ට පේනවනේ subscribe බිංදුවයි. ඉතින් මම මෙහෙම අලුතෙන්ම පටන් ගන්නෙ මගේ පරණ channel ගොඩක් තියෙනවා. ඒ channel වලට දැන් views යන්නේ නැහැ. ඒවා reach වෙන්නේ නැහැ. මොකද ඒවා report කරලා එක එක ප්‍රශ්න ඇවිල්ලා කෙලවෙලා තියෙන්නේ. ඉතින් ඒකින් මම හිතුවා අලුතෙන්ම වැඩසටහන් කරන්න පටන් ගන්නවා නම් අලුතෙන්ම නාලිකාවන් ටිකක් පටන් ගන්න ඕනේ. නැත්තම් මේ වැඩේ කරන්න බෑ කියලා. ඉතින් මම ඒක නිසා පටන් ගත්තා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ අනිවාර්යයෙන්ම subscribe කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද නැත්තම් වැඩසටහන් කරන් යන්න අමාරුයි ඈ. ඒ වගේම තමයි ඔයාලා මේ පැත්ත බලන්න ඕනේ. පේනවනේ මේ පැත්ත. මේ පැත්ත බලලා උදව් කරන්න ඕනේ නැත්තම් වැඩසටහන් කරන්න බෑ. තේරෙනවනේ? මොකද මාව නාමල් රාජපක්ෂ දන්නෙත් නෑ, සජිත් දන්නෙත් නෑ, රනිල් දන්නෙත් නෑ, දිලීප් දන්නෙත් නෑ, චාමර දන්නෙත් නෑ, කවුරුත් දන්නේ නෑ. දන්නේ නැතුව වැඩසටහන් කරද්දි එක එක ප්‍රශ්න එනවා. ඕගොල්ලෝ දන්නේ නැති වුණාට, සාමාන්‍ය ඔයා දන්නේ නැති වුණාට අපිට ඇතුලෙන් ප්‍රශ්න එනවා. එක එක ප්‍රශ්න එනවා. අර හේනවා, මේ වෙනවා, අර යන්න වෙනවා, මෙහි යන්න වෙනවා. ඒවට වියදම් වෙනවා. ඒවට ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. ඒවට වියදම් කරන්න මුදල් ඕනේ. මට මේ නිකන් කහනවට මේ වැඩේ කරන්නේ නෑනේ. ඔයාලා වෙනුවෙන් තමයි මම මේ පෙනී හිටින්නේ. කතා කරන්න බැරි ඔයාලා වෙනුවෙන්. ඒ වගේම මටත් ඒකෙන් පොඩි සහයෝගයක් තියෙනවා. මොකද මටත් ඕගොල්ලෝ වගේම තමයි කන්න නෑ, බොන්න නෑ, ප්‍රශ්න ගොඩක් තියෙනවා. මමත් කැමති නෑ මේ JVP මාලිමා ආණ්ඩුවට. ඒක නිසා පන්නන්න මමත් පොඩි සහයෝගයක් දක්වනවා. ඔයාලා වෙනුවෙන් කතා කරාට මටත් ඒක උවමනයි. හැබැයි මට මේක නෑ. අනිවාර්යයෙන්ම උදව් කරන්න ඕනේ. උදව් කරනවා නම් වැඩසටහන් ටික ලස්සනට කරන්න පුළුවන්. ඒ වගේම channel එක subscribe කරන්න පළවෙනි වීඩියෝ එකේ ඉඳලා. හරිද? දැන් මොනටයිස් වෙලා නැහැනේ channel. දැන් channel එකෙන් සල්ලි හම්බ වෙන්නෙත් නැහැ. දැන් ඔයාලා අනිවාර්යයෙන්ම මට උදව් කරන්න ඕනේ. උදව් කරන්න කැමති නෑ, අකමැති, අරකයි මේකයි එහෙම ප්‍රශ්න ඔළුවේ තියාගෙන හරියන්නේ නැහැ. හරිද? මිස්ටර් පොලිටිකල්ව අනිවාර්යෙන් මතක තියාගන්නම ඕනේ. මේ පැත්තේ විස්තර ටික තියෙනවා. ඔයාලට බලලා අනිවාර්යෙන් උදව් කරන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් ඉතින් කොහොමද ඔයාලා වෙනුවෙන් පෙනී හිටින්නේ? මොකද අන්තිමට ඔයාලා වෙනුවෙන් පෙනී ඉඳලා මට කියලා වුණාට පස්සේ මොකද වෙන්නේ නේ? ඒ වගේම ඔයා කවුරු හරි කෙනෙක් නම් පක්ෂයක ලොකු කෙනෙක් නම් පක්ෂයක් ඇතුලේ මොන හරි දෙයක් කරන්න පුළුවන් කෙනෙක් නම් මට මැසේජ් එකක් දාන්නත් ඕනේ WhatsApp එකේ මේ පැත්තේ තියෙනවා විස්තර. මල්ලි ඔයාට බය වෙන්න එපා. අපි ඔයත් එක්ක ඉන්නවා. එහෙම කියලා හරි එකතු වෙන්න මාත් එක්ක මැසේජ් එකක් දාලා මාව මේ හැම දෙයකම එකතුවක් කරගන්න ඕනේ. නැත්තම් මේ වැඩේ කරන්න බෑ. මම දැන් කලින් මුල් දවස්වල ඔහොම කරානේ. කිසි දෙයක් නැතුව කරන්න ගත්තා. අන්තිමට කරගෙන යන්න බෑ. මැද හරියක් යනකොට ප්‍රශ්න. හැමෝටම YouTube කරන ඔය YouTube channel කරන political channel තියෙනවානේ. ඒ හැමෝටම පක්ෂයක් තියෙනවා. ඔයාට ඒක තේරුම් නැත්නම් පොඩ්ඩක් හරියට බලන්න. ඒ හැම කෙනාටම ওই විපක්ෂය වෙනුවෙන් කතා කරනවා කියන හැම channel එකකම එයාට එක්කෙනෙක් ඉන්නවා. එයාට කතා කරන්න ඕන එක්කෙනෙක් ඇතුලෙන් ගේම් එක ගහලා තියෙන්නේ. හැබැයි මට එහෙම නැහැ. මට කවුරුත් කතා කරලා කියලා නැහැ. මම ස්වේච්ඡාවෙන් මේ වැඩේ කරන්නේ. ඒක නිසා තමයි මේ පැත්ත බලන්න කියන්නේ ඔයගලන්ට. උදව් කරන්න ඕනේ. නැත්නම් වැඩේ කරන් යන්න අමාරුයි ඈ. දැන් channel එකෙන් සල්ලි හම්බ වෙන්නේ නැහනේ. මට ඔයගලන් වෙනුවෙන් කාලය යොමු කරන්න ඕනේ. මේවා හොයන්න ඕනේ, මේ වීඩියෝස් හොයන්න ඕනේ. ඒ වගේම වීඩියෝස් ඩවුන්ලෝඩ් කරන්න මට data යනවා. ඒවට සල්ලි යනවා. නේද? මම මේ ඔක්කොම වියදම් කරගෙන කරන්න එහෙම උවමනාවක් නැහැ. ඔයගොල්ලොත් මාත් එක්ක එකතු වෙන්න එපා. අපි මේ හැමෝම එකට එකතු වෙලා යන්න ඕන ගමනක්. හරිද? දන්නවනේ ඉස්සර වගේම ඉස්සර රසයට ගහමු ගේම් එක. ඒක නිසා මම හිතුවා අලුත් channel දෙකක් පටන් ගන්න ඕනේ. channel දෙකක් තියෙනවා. ওই channel එකක් තව එකක් mention කරලා තියෙනවානේ. දෙකක් එකට එකතු කරලා තියෙන්නේ. channel දෙකම පටන් ගන්නවා. එකට හොඳේ හෙට ඉඳලා පටන් ගන්නවා. ඒක නිසා subscribe කරන්න channel දෙකම. channel දෙකටම එකතු වෙන්න ඕනේ විපක්ෂයේ හැමෝම. හැබැයි මතක තියාගන්න ඕනේ මේ විස්තර ටික ඔක්කොම කියලා තමයි අලුතෙන් පටන් ගන්නේ මේ channel ටික. ඒ තමයි දැනට පක්ෂයක් හරියටම target කරලා කතා කරේ නැතුණාට මම මහින්ද මහත්තයා වෙනුවෙන් තමයි පෙනී හිටින්නේ. දන්නවනේ හැමෝම නේද? මහින්ද මහත්තයා වෙනුවෙන් තමයි පෙනී හිටින්නේ. ඒක හින්දා ඒකත් තේරුම් අරගන්න හැමෝම UMPද සජබද දිලිත්ලද ඔය ඔක්කොම කට්ටිය බලන චාමරගේ කණ්ඩායම් JVP මාලිමා ඔක්කොම බලන හැමෝම මතක තියාගන්න මම මහින්ද මහත්තයට කැමති හින්දා තමයි මේ වැඩසටහන් ටික කරන්නේ. මොකද මම දැන් ගෙදරට වෙලා දැන් මාසයක් විතර නිකන් හිටියානේ. මට මැසේජ් කරනවා, කෝල් කරලා කියනවා පටන් ගන්න ඉස්සර වගේම කරන්න මල්ලි කියලා. මට කීප දෙනෙක්ම කතා කරා. හොඳේ. මට පැය ගණන් කතා කරා. සමහර අය උදව් කරන්න ඇහුවා. මේමය උදව් කරන්න මේ තියෙන මේ පැත්ත විස්තර ඔයගලන්ට පුළුවන් මේ පැත්ත බලලා උදව් කරන්නම ඕනේ. නැත්තම් ඉදිරියට වැඩසටහන් කරන්න අමාරුයි නේද? මොකද අම්මගේ අතින් වියදම් කරන්න යන්නේ මේ හැමදේම. එහෙම කරන්න අමාරුයි. අලුත්ම channel මොනටයිස් වෙලත් නැහැ, සල්ලිත් නැහැ, මොන මගුලක්වත් නැතුව වැඩේ පටන් ගන්නෙ. ඔයාලා අනිවාර්යෙන් උදව් කරයි කියලා බලාපොරොත්තු වෙයි. උදව් කරේ නැත්තම් මගදී නවත්තන්න වෙනවා. හරිද? ඉතින් අනිවාර්යෙන්ම දිගටම මේ විස්තර ටික මේ පැත්තේ දානවා. උදව් කරන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න මම ඉගෙනීම් කටයුතු කරනවා. කොරියන් එක්සෑම් එකේ දෙවෙනි එක කරන්න තියෙනවා. රට යන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් ඒවත් එක්ක මගේ දේවලුත් මම පොඩ්ඩක් පැත්තකින් තියලා තමයි හැමදේම පුළුවන් විදිහට එකතු කරලා තමයි මේ වැඩේ කරන්නේ. දවස ගානේ වීඩියෝස් අරන් එනවා. subscribe කරන්න ඕනේ හැමදාම ඕගොල්ලෝ බලන අය. හරිද? අද බලලා හෙට බලන්න නැතුව ඉන්න එපා. බලනවා නම් එක දිගට බලන්න. මොකද මේක reach වෙන්න ඕනේනේ. channel එක reach වෙන්න ඕනේ. කට්ටිය අතරට යන්න ඕනේ. share කරන්න ඕනේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ කියන්න ඕනේ. මෙන්න මේ ළමයාගේ channel එක බලන්න, මේ ළමයාගේ channel එක බලන්න කියලා ඕගොල්ලෝ කියන්න ඕනේ. එහෙම තමයි එතකොට channel එක ලංකාව වටේම යන්නේ.
ඔයාලා මහින්ද මහත්තයට ආදරේ නම් එහෙම නැත්නම් ඔයා UMP එක ගැන කතා කරනවා මෙන්න මේ channel එකේ බලන්න සජිබේ ගැන කතා කරනවා මේ channel එක බලන්න කියලා ඔයගලන්ට share කරන්න පුළුවන් කියන්න පුළුවන්. අනිවාර්යෙන් මතක තියාගන්න. හැබැයි ඡන්දයක් ආවොත් ළඟ ඡන්දයක් ආවොත් මගේ තියෙන රිද්ම් එක වෙනස් වෙනවා. විපක්ෂයේ වෙනුවෙන්ම කතා කරන රිද්ම් එක වෙනස් වෙනවා. මහින්ද වෙනුවෙන් තමයි එතකොට පෙනී හිටින්නේ. ඒකත් මතක තියාගන්න හැමෝම. හරිද? මොකද මට ගොඩ දෙනෙක් කතා කරේ මහින්ද මහත්තයලාගේ අය. කතා කරලා වැඩසටහන් ටික කරන් යන්න මල්ලි කියලා කිව්වේ මහින්ද මහත්තයට කැමති අය. ඒක නිසාම තමයි මේ වැඩේ කරන් යන්නේ. මොකද අද වෙනකොට මම බැලුවා YouTube එකේ දැන් නාමල් වෙනුවෙන් කතා කරන කට්ටිය ගොඩක් අඩු වෙලා නේ ආයිත්. දැන් ඒගොල්ලොන්ට එක එක පක්ෂ තියෙනවනේ ওই ගොඩක් කට්ටියට. දැන් වැඩි channel නෑනේ ආයිත්. මොකද නේද මම ඒ දවස්වල පටන් ගන්නකොටත් කවුරුත් හිටියේ නෑ. මම තනියෙන් කෑ ගහලා පටන් ගත්තේ. හැබැයි ඊට පස්සේ ටික ටික හිටියනේ කඩනායම්. දැන් හැබැයි මට පේනවා ආයිත් YouTube channel එහෙම ගොඩක් අඩු වෙලා තියෙනවා. දැන් වැඩි කතා කරන්නේ නෑ. දැන් ඒගොල්ලන්ට එක එක පක්ෂ තියෙනවා. ඒ හින්දා මං හිතුවා එහෙනම් වැඩේ පටන් ගන්න ඕනේ කියලා. නැත්නම් අපිව ගණන් ගන්නෙත් නෑ ගොඩක් channel තියෙද්දි. අයියෝ කමන්නේ අපිට ඕක නැතුණාට කමක් නෑ කියලා හිතනවනේ. හැබැයි මම දැන් ගොඩක් ඒවා අධ්‍යයනය කරා මේ දවස්වල. මම බැලුවා. ගොඩක් ඒවා දැන් ඔය තියෙනවනේ සේපාල්ගේ channel අරව මේවා ටික. එහෙම දැන් ඒවා සජ්ජපිට UMP අරව මේවා දුවන්න පටන් අරගෙන තියෙනවා. දැන් එතකොට ඉතුරු වෙලා තියෙන්නේ හරි කීපයයි. ඉරාජ්ගේ channel එක SLEඩ කොයි වෙලාවෙ පණීර දන්නේ නැහැ. ඒවා ඒ කොහොමද දන්නේ නැහැ නේද නේද? කොහොමද වෙන්නේ කියලා හිතා ගන්න බෑනේ. ඉතින් channel 1යි 2යි තියෙන්නේ නේද? එහෙනම් මාව subscribe කරන්න අනිවාර්යයෙන්ම මගේ channel දෙකම subscribe කරන්න අලුතෙන් channel දෙකම අලුත් මේවා. හරිද? subscribe බින්දුව ඉඳලා යන්න ඕනේ. ඔයා මේ channel එක subscribe කරා වගේම අනිත් channel එකත් subscribe කරන්න. අපි යමු දිගටම. හරිද? මට පුළුවන් විදිහට තමයි අරන් එන්නේ මේ වටපිටාවේ පොඩි පොඩි ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඉතින් මම රට යන්නත් බලාගෙන ඉන්නේ. ඒවා කොහොමද වෙන්නේ කියලා බලලා ඒවත් එක්ක අපි කොහොම හරි දවස් ගානේ වීඩියෝස් ටික ආයි දාගෙන යමු. හරිද? එහෙනම් වැඩේ පටන් ගමුද? ගොඩක් කට්ටිය හිතුවනේ මම ගියා කියලා JVP කාරෝ එහෙම සතුටු වුණානේ. එහෙනම් අපි ආයි හම්බ වෙමු. අපි මේ මාලිමාව පන්නනකම් ගේම් එක ගහමු. එහෙනම් හරිද? හැබැයි ඔයාලා උදව් කරේ නැත්තම් වැඩේ නවතිනවා. උදව් කරන්න ඕනේ. මොකද මට එන ප්‍රශ්න ඕගොල්ලන්ට කියන්න බෑනේ එකින් එක. ඒක තමයි උදව් කරන්න කියන්නේ. ආදරය කරන අය පොහොට්ටුවට ආදරය කරන අය නේද? පොහොට්ටුව වෙනුවෙන් අනිවාර්යෙන් මම ඉන්නවා කියලා ඕගොල්ලෝ දන්නවා. උදව් කරොත් අනිවාර්යයි ආ ඉතින් ගේම නම් ගේම ඇහැට නම් ඇහැ. එහෙනම් ඉන්නවා එහෙම හරි ඒ වගේම තමයි මම විපක්ෂය වෙනුවෙන්ම කතා කරනවා සජ්ජබේ UMP ඔක්කොම වෙනුවෙන් කතා කරනවා එහෙනම් channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න අනිවාර්යයෙන්ම ඔයා දිගටම බලන්න ලෑස්ති වෙන්න දවසට වීඩියෝ දෙකක්ද තුනක් දෙන්න පුළුවන් එහෙමත් එන්න පුළුවන් ඒකින්ද බලන්න පුළුවන් හැමෝම subscribe කරන්න මේ channel එකත් subscribe කරලා ඔය මම mention කරලා තියනවා නේද ඔය subscribe button එකේ තව එකක් තියෙනවා නේද channel එකක් ඒ channel එකටත් ගිහිල්ලා subscribe කරන්න දෙකම එකපාර පටන් ගන්නවා හෙට දවසේ හරි අනිත් channel ටිකත් normal විදියට videos දානවා හැබැයි videos දැම්මට ඒවට views යන්නේ නැහැ නේ හරි ඉතින් සාමාන්‍ය views 500යි 1000යි යන්නේ ඉතින් එහෙම හරියන්නේ නැහැ මොකද ඒවට report ඇදිලා තියෙන්නේ මේ channel දෙක උස්සලා ගමු හරිද reach කරලා ගමු 25000 30000 40000ක් යනකම් යන්න ඕනේ අනිවාර්යයෙන්ම කඩාගෙන channel දෙක ඒක නිසා තමයි අලුතෙන්ම පටන් ගත්තේ හරි එහෙනම් හැමදාම බලන්න ලෑස්ති වෙන්න හරි එහෙනම් මම එනවා අනිවාර්යයෙන්ම එන්න නම් මේ පැත්ත බලලා උදව් කරන්න ඕනේ හරිද නැත්තම් ඉතින් උදව් කරන්නේ නැතුව බලන් ඉඳලා හරියන්නේ නැහැ හොඳේ ඔයගලන්ට අවශ්‍ය කරන දේවල් ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ දේවල් ලස්සනට වෙන්නත් ඕනේ නැත්තම් කොහොමද මාලිමාවක් වගේ ආණ්ඩුවක් පන්නන්නේ පන්නන්න නම් ඉතින් පොඩ්ඩක් වියදම් කරන්නම වෙනවා පුතේ එහෙනම් මම යන්නද ඊළඟ දවසේ හමු වෙමු මම මිස්ටර් පොලිටිකල්